ආයුබෝවන් යාළුවනේ. බොහෝ දිනක් සිට බලාපොරොත්තුවෙන් සිටි අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙන්නේ කවද්ද? ඒක දෙමව්පියන්ගේ වාගේම දරුවන්ගේත් හිතට වදයක්. හැබැයි මෙන්න අපිට ලැබුණු අලුත්ම ප්‍රවෘත්තියක්. අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගණනය මේ වෙද්දී අවසන් කරලයි තියෙන්නේ. බොහෝ දුරට අද රාත්‍රියේදී මේ ප්‍රතිඵල අන්තර්ජාලයට එකතු කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපිට කනින් කොනින් ආරංචි වෙනවා. ඉතින් අද දවසේදී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මෙය සුබ ආරංචියක් වෙන්න පුළුවන්. ඉතින් මතක ඇතුව මේ ආරංචිය අනිත් අයත් එක්ක බෙදා ගන්න කියන්නේ ඉක්මනින්ම ප්‍රතිඵල බලන්න donets.lk කියන වෙබ්සයිට් එකට යන්න කියන එකත් මතක් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගන්න ඔබට ඊටම පහසුවෙන් පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය ඔස්සේත් ඔබට ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ කළ යුත්තේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කියලා Google එකේ ටයිප් කරන්න විතරයි. ඉතින් ඔයාලට උඩටම donets.lk ලබා ගන්න පුළුවන්. ඉතින් හරිම ප්‍රතිඵල බලන්න අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් වෙනවා. ඉතින් මේක සුබ ආරංචියක්. මේ සුබ ආරංචිය යාළුවොත් එක්ක බෙදා ගන්න. ඒ වගේම අපට ආරංචි විදියට ඊට විශිෂ්ට අන්දමෙන් ඊට ඉහළ ප්‍රතිශතයක් මේ වර්ෂයේදී සාමාන්‍ය පෙළ සමත් වී තිබෙනවා. උසස් පෙළ අධ්‍යාපන වරම් ලබා තියෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රතිඵල කොහොමද කියලා බලලා වීඩියෝ එකට යටින් ප්‍රතිඵල එකතු කරන්නත් දරුවෝ හොඳින් මතක තියාගන්න. ඔයාලට සුබ දවසක්.